අපට සාගත ලොකු සමුද්‍රායෝත්යන් වහන්සේ ගුරුතුමා නේද? ඒ වගේ ලොකු ස්වාමීන් වහන්සේ ගුරුතුමා පාද නමස්කාර පූර්ව අවසරයක් අරගෙන. එවන් ගුරුතුමා මේ අවස්ථාවේ නේද? මේ කවිබණ්ඩ වැඩම ආදාල නේද? ඒ ස්වාමීන් වහන්සේ ගුරුතුමා දෙපා කරුණා කරන අවසරයක් කරගෙන නේද? මතක් කරන්න මේ අවස්ථාව සම්මත කිරීම සම්බන්ධයෙන් අන්නසනත් බලකයි ඒටි බලන්දාරිත් මෙක් වෙන අන්න අභිවන් පතියන කියන අපේ මතක් කළා. එතුමාගේ ආරාධනා පරිදි ගුරුතුමා මේ අවස්ථාවට සහ සම්බන්ධලා තින්නේ නේද? ලෝකතලේ දෙවියන් ඇවිත් මේමයි පාද පාද ප්‍රණ නාමං අවිලංසනයි බැලෝවම මේ පරිසරය අවඩින් තෙන්නේ මනහර වෙල්ලෙවිල අතසත වෙනවාසේ පදම් කළ මනහරය මාස පුරාවට සත්‍යයන්ගේ සෙන්සුරාදී විද්‍යාලයන් ගිහිදී පින්කම් මාලාව සංවිධානය කළා. ඒ පින්කම් මාලාවේ ආරම්භක පින්කම තමයි අද මේ කාලේ ධර්ම දේශනාවේ පින්කම්. අපේ විහාරස්ථානයේ සිල් සමාදන් වන සිල් සමිතියේ උපාසිකා ප්‍රතින් කටයුතු කරන එලස්කා මහත්මියගේ දියණිය විදේශගතව සිටින්නේ උමේෂාසේවන්ති මහත්මිය තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙන්නේ කේජේම ඒ තමන්ගේ පියතුමා පතුන මහත්මයාට මෑණියන් රසිකා මහත්මියට සහෝදරයා නිමුත රක්ෂාන් සහ තමන්ගේ දියණිය ආදී අභිලාෂ පුරි පුතා ඇතුළු සුනීල් මන්දිය ඇතුළු පවුලේ සහෝදර ඥාතියන් දිනාගම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ පින්කම සිදු කරන්නේ. ඒ වගේම තමන්ගේ පරම්පරාගත සියලුම ඥාති විශේෂයෙන්ම එලසිකා මහත්මියගේ මේ පරිලෝකීය දෙමෝපිය සහෝදරයෝ යෝගී භක්තියෙන් පියතුමාට
යුගයේ ඇන්තිනෝනා මෑණියන්ද අවුරුදු දෙකකට පෙර හදිසියේ ගිය අයියා ජීවරත්න මහත්මයාට සහෝදරයන්ට කේයු රත්නාවති, කේයු බන්දුපාල, කේයු චන්ද්‍රානි මල්ලිකා සහ ආදී පියසේන කියන මේ හැම දෙනාටම එයාච්චි අම්මා බන්දුපති ආච්චි අම්මා සමී ජයමාන සිය ඒ වගේම ආතවත් ආච්චි එකල විකන් නාමයේ එතුකොට ඇති ඒ කුල පරපුරේ නිගී හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ කාලුණක් ඒ වගේම පදරණ මහත්මයාගේ මේ පරිවර්තන දෙතුන් පියතුමා ආචාර්ය මහත්මයා සහ සහෝදරිය රේණුකා මහත්මිය සිහිගන්වලා ඒ පුණ්‍යානුමෝදනා කිරීමට විශේෂයෙන්ම කර්තව්‍ය මහත්මයා සහ රත්නා මහත්මිය තුරු පෞලේ දිනාටම ආශිර්වාද පිණිස තමයි අද මේ පින්කමට දායකත්වය ලබා දෙන්නේ. විශේෂයෙන්ම මේ විදේශගත සිටියේදී මේ සියලු පින්කම් සංවිධානයේ ක්‍රියාය තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පවා ආරාධනා කරලා අපව දැනුවත් කරන්නේ අවශ්‍ය සියලුම කටයුතු ඒ සංවිධානය කරලා තමයි රෝගී පින්කම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මේ මොහොතේ විදේශගත සිටිය කිසිදු අඩුපාඩුකින් තොරව මේ පින්කම සාර්ථක කරගන්නට ඒ අවශ්‍ය අනුග්‍රහයක්ත්වය ලබා දුන්නු මෑණියන්ට, කියාට සහෝදරීන්ට, විදේශගත සිටින උමේෂා සිබ්බන්දි මහත්මියට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ ඒ වගේම පදරණ මහත්මයා බලාපොරොත්තු වෙනවා මෙවර ශිෂ්‍යත්වයේ භාගයේ සඳහා පෙනී සිටින කේයු ඉස්සරහා සඳනුවන් පුතුණුවන්ට ආශිර්වාද කරන්න. අද මේ පිටුතුන් මේ පිටකම සිදු කරන්නේ අපේ ආම්තුරු බොහෝ දුරක් ඉඳලා වැඩම කරන්න කියන්නේ දායකා ආදීන් නිකාපත් දෝරෙන් දිනගත වෙනවා. දිවානුශාසනාවක් කලින් අවස්ථාවේ අපේ ගෞරව ආම්තුරු පිළිගැනීමක් තිබෙන හැමදෙනාම සාදුකාරයෙන් අද දවසේ සුවිශේෂී කාව්‍ය ධර්ම දේශනාව සඳහා වෙනවරන්නේ තුනු රූපවාහිනී ගුවන් විදුලි කාව්‍ය ධර්ම දේශක කාව්‍යශීලී රාජකීය පඬිත පූජනීය පෙරත්තේ කුසල ධර්ම පඬිතුමන් වහන්සේට ඊටාම ගෞරවයෙන් යුතුව මොහොතේ ආරාධනා කරනවා. අනුගමනය කිරීම අනුකම්පාවෙන් යුතුව මේ විශේෂ ධර්ම දේශනාව පිළිපදින ලෙස බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදාම සාදුකාරයක් දෙන්නට සිතා සතුටින් අද බණ දහමේ කවුරුත් එකතු වියමේ සැන්ද යාමේ පවසමි මමත් හිඳ ගනිමින් සැනසීමේ හරි ලස්සනයි අද මේ සැන්ද යාමේ මහත්තයා චුට්ට සද්ද වැඩි කරා. ඔබ හින්දාවෙන් පැහැබර වී ඇත මේ සුන්දර පුරවර
පින්වත් මිනිසුනි මනුස්ස ගුණයෙන් ඔය හදවත පල බරය සිව්පද කවියෙන් දෙපසට ඇදලා විවර කරන් අඩතිරය පින්වත් සැමටම දහම් දෙසන්නට තෙරුවන්ගෙන් අවසරය විරාති වීර ත්‍රිලෝක්‍ය පූජ සකල ලෝක නන්දනා බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා मेरु गिराम्बर सादिस सद्धर्म माकुट रंजना प्रसिद्धिनि वंदना पुण्याप्रसिद्धिनि वंदना संतान द्वीप पुण्यवंत मनहार श्रीनि शोभना संगाति राज्य सुपाटिपन्न पुण्याग्रसिद्धिनि वंदना पुण्याग्रसिद्धिनि वंदना पुण्याग्रसिद्धिनि वंदना संबुदु दहामाहि दहम सिलाराये आरगेन आवेमि ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න කවුරුත් සාදු කියා ඒ හඬ මිහිරේ හරිම ලස්සනයි එහෙනම් දෑතම නලලෙතියා පන්සිල් ගන්නට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตโอปัญจศีลยมาร์กเปลนิวันปินิสมเหตุเววาวาสนาเววาसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මජ්ක්‍ධිමාරාම මහා විහාරය ශ්‍රී පුෂ්පාරාම විහාරය යන විහාරයන් උභය විහාරාධිපති පානදුර තොටමුණේ ප්‍රධාන සංඝනායක අවසරයි පින්වන්ත ගෞරවනීය පොහොන්තර මුල්ලේ රේවත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික වාසනාවන්ත පින්වත්නි ආදරණීය මව්දෙමාපියනි පුංචි දරුවනි මේ පින්බර වස්තුම් මාසේ
බොහෝම ගෞරවයකින් ශ්‍රද්ධාවකින් යුක්තව පින්වත් හැමෝම මේ උතුම් පුණ්‍ය භූමියට එකතු වෙලා වටින සදහම් දේශනාවකට කවිදම් දේශනාවකට සවන්පත් යොමු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. විදේශගතව සේවය කරන උමේෂා සෙව්වන්දි ඒ දුවනිය බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් යුක්තව මට ආරාධනා කරලා පින්කමට දායකත්වයක් ධර්මයෙන් සිහිපත් කරන්නට යෙදුනේ හාමුදුරුවනේ වස් කාලේ ගමේ ඇත්ත වෙනුවෙන් සදහම් දේශනාවකට අපේ පන්සලට වැඩම කරලා ඒ උතුම් දේශනාව සිද්ධ කර දෙන්නට කියලා. එතුමියගේ ගෞරවනීය ආරාධනාව ඇතුව අපිත් මාතර ඉඳලා ලොකු දුරක් ගෙවාගෙන මේ ස්ථානයට වැඩම කළේ ඒ උතුම් සදහම් දේශනාව බොහොම ලස්සනට පින්වත් ඔබ වෙනුවෙන් සිද්ධ කර දෙන්නට. පින්කමේ අරමුණු පින්දීම් අවසානයේ මතක් කරමින් පින්දීලා පින්කම නිමා කරනවා. දැන් මගේ බලාපොරොත්තුව සදහම් දේශනාව ආරම්භ කරන්නට. පින්වත්නි බණ අහන ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් සහ බලාපොරොත්තු නොවන දෙයක් තියෙනවා. කියන්නකෝ අපි මොනවාද මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකොත් නැද්ද? මොනවාද බලාපොරොත්තු වෙන්නේ? බොහොම සරල ප්‍රශ්නයක්. එදිනදා ජීවිතයේ මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මම නම් මගේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා සැපෙන් සතුටින් ඉන්න. ඔයත් එහෙම නැද්ද? අපි හැමෝම එහෙමයි. දුක් විඳින්න කැමති නැහැ. එහෙම නේද? අපි ජීවිතේ හැම දෙයක්ම කළේ සතුට වෙනුවෙන්. අපි ජීවිතේ හැම දෙයක්ම කළේ සැප වෙනුවෙන්. ඉගෙන ගත්තා, කැම්පස් ගියා, උපාධි කළා, රස්සා කළා, ගෙවල් හැදුවා, යාන වාහන ගත්තා, දරුමන්ලු හැදුවා. මොනවා වෙනුවෙන්ද? මම කියන කෙනාගේ සැප වෙනුවෙන්. මගේ කියන දේවල් වල සතුට වෙනුවෙන්. හැම දෙයක්ම කළා. එතකොට අපි දුක වේදනාව ජීවිතේ ප්‍රතික්ෂේප කරලා මේ භෞතික ලෝකේ හම්බ කළා සැපයි සතුටයි. මේ භෞතික ලෝකේ එකතු කළා සැපයි සතුටයි. ඒ වෙනුවෙන් පුදුමතරම් මහන්සි වුණානේ. බලන්නකෝ උදේ නිින්දෙන් නැගිටපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් සතුට හොයන්න සැප හොයන්න මොනතරම් කැප කළාද? මොනතරම් මහන්සි වුණාද? අපි කවුරුත් එහෙමයි. තිරිසන් සත්වයාගේ ඉඳලා මානවයා දක්වා සියලු සත්වයෝ එහෙමයි. මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. සතුට හම්බ කරපු අපේ ජීවිතවල සැප හම්බ කරපු අපේ ජීවිතවල සතුට සැප වෙනුවෙන් මහන්සි වෙච්ච අපේ ජීවිතවල මොනවද වයසට යනකොට වැඩි වුනේ? වයසට යනකොට මොනවාද වැඩි වුනේ? ඇහුන්නේ. සැප වැඩි වෙච්ච කෙනෙක් අත උස්සන්න බලන වයසට යන්නේ. ඔව්.
අපි ජීවිතේ සැප වෙනුවෙන් මහන්සි වුණාට සැප ජීවිතේ හම්බ කළාට සතුට හම්බ කළාට ටික ටික වයසට යනකොට අපි එපා කියපු දුක වැඩි වුණා. ලැබෙනවට අකමැති වෙච්ච වේදනාව වැඩි වුණා. ප්‍රතික්ෂේප කරපු දුක අපේ ජීවිතවල වැඩි වුණා. සල්ලි තිබුණා කියලා වයසට යන එක නවත්තන්න බෑ. සල්ලි තිබුණා කියලා බලය තිබුණා කියලා ජරාවටපත් වෙන එක නවත්තන්න බෑ. සල්ලි තිබුණා කියලා බලය තිබුණා කියලා ලෙඩ වෙන එක නවත්තන්න බෑ. දරුවෝ 10ක් හිටියත් ලෙඩ ඇඳේ Tamanට දැනෙන වේදනාව අනේ පුතේ ටිකක් තියාගන්න කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ධනය බලය තාන්න මාන්න යාන වාහන ගේදර වතු පිටි මේ මොන දේවල් තිබුණත් මාරයාට අල්ලස් දෙන්න පුළුවන් කමක් නැහැ. අද රැට අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. එතකොට අපි ජීවිතේ හම්බ කළේ සතුට. හැබැයි වැඩි උනේ දුක. එහෙනම් මොනවා වෙනුවෙන්ද අපි මේ දඟලන්නේ? මොනවා වෙනුවෙන්ද අපි මේ ඔට්ටු වෙන්නේ? මොනවා දිනාගන්නද අපි මේ මහන්සි වෙන්නේ? ඔය ධර්මතාවයට පින්වත්නි ආගම් ભેදයක් නැහැ. ඔය ධර්මතාවයට පින්වත්නි ಜಾති ભેදයක් නැහැ. ඔය ධර්මතාවයට පින්වත්නි වර්ග ભેදයක් නැහැ. අපි කාටත් ඔය ධර්මතාවයන් වලට අඩු වැඩි වශයෙන් මේ ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට එවැනි සසරක අතරමං වෙච්ච අපි මේ පින්බර වස්තුම් මාසේ සවස් යාමයේ තුල පන්සලට ඇවිදින් සූදානම් වන්නේ කවිබණ දේශනාව ශ්‍රවණය කරන්නට. බොහොම රමණීය නිස්කලංක පරිසරයක් මෙතනට ආවට පස්සේ මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. අද කාලගුණයත් හොඳයි. ඉතින් අද බණහන් ඩාව පින්වන්ත හැමෝගෙම හදවත් වලට කතා කරලා කියලා දෙනවා අම්මගේ තාත්තගේ වටිනකම. දරුවෙක් හදන්න වඩන්න පෝෂණය කරන්න මේ ලෝකේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිතේ මොනතරම් දුක් විඳිනවද කියලා අද බණහන් ඩාව හැමෝගෙම හදවතට කතා කරලා කියලා දෙනවා. සාදුනාද පවත්තලා මේ විදිහට දේශනාව ආරම්භ කරනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පචාය අනු කම්පකාති පේයු සඳ ආදර අම්මාය මව්ගුණ ගයන්නට කවි කර බැරුවාය නිවසේ මිනි පහන
ආදර පියාය බණ අරඹන්නේ මගේ මව්පියා වැඳලාය පොල් සම්බලත් බාතකට රස කළ අම්මා ගුණ බාර ආහාර ගැන නිතරම සිත නැම්මා සීතල උෂ්ණ දේ මාව ආහකට දැම්මා එහෙමයි දරු කුසට සැප දුන්නේ අතපය අතගගා ලස්සන කරපු තරම් හිස අතගගා නැලවිලිගේ ගායපු තරම් දෙපායින් නැගී ඉන්නට අත දීපු තරම් මතකයි අම්මේ අම්මා දුක් විඳපු තරම් රුහිරෙන් රුහිරු තනු ජීවය අම්මාය ලායකින් ලායට සෙනෙහස පෙව් අම්මාය හිතකින් හිත හැදූ දිනිදා අම්මාය පින් කළ පදවියේ පුදසුන අම්මාය වේරක් තරම් කන්නට බත් දුන්න පියා පොළොවක් තරම් බර උසුලා සිටිය පියා සායුරක් තරම් දහඩිය වැගි රෙව්ව පියා අහසක් තරම් පපුවේ ඉඩ දුන්න පියා දුක් කරදර මැදින් ජීවිත කතාවේ අප්පච්චිගේ ලාය මඩලම සිනාවේ සඳටත්
සිසිල ඉර එළියයි කෙනාවේ පියවරු සිටින ගෙපැලම වාසනාවේ ගැහැණියකට ලවේ උත්තම ඵලය පුදා දෙවියෙකු වගේ ආලෝකය ගෙනෙයි බදා දහඩිය කඳුළු මහසයුරට වැඩිය මුදා අප්පච්චි ලවම ඇති දැඩි කරයි හදා අද ගොඩක් අම්මලා ඇවිදින් මෙතන බණ අහනවා අම්මලාගෙන් මම ඇහුවොත් අම්මේ ඔබට මේ ලෝකේ තියෙන වටිනම සම්පත මොකක්ද කියලා හැම අම්මා කෙනෙක්ම කියනවා හාමුදුරුවනේ මගේ ජීවිතේ මට තියෙන වටිනම සම්පත මගේ දරුවෝ තරම් මේ ලෝකේ අම්මා කෙනෙක්ට වෙන වටින සම්පතක් ඇත්තේ නැහැ දරුවෝ තරම් මේ ලෝකේ අම්මා කෙනෙක්ට වටින වස්තුවක් ඇත්තේ නැහැ මුළු ලෝකෙම ඔබේ දෙපා මුල ගෙනත් තිබ්බත් අම්මා කෙනෙක්ට දරුවන් තරම් මුකුත් වටින්නේ නැහැ අපි දැක්ක සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහා මායා දේවිය කලුරිය කරනවා මහා මායා දේවිය කලුරිය කලාම කුමාරයා හදාගන්නේ මහා ප්‍රජාපති දේවිය මහා ප්‍රජාපති දේවියට බැරි වුණා සිද්ධාර්ථ කුමාරයා කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න කුසේ තියාගෙන බිහි කරන්න බැරි වුණාට කුසින් බිහි කරපු අම්මා කෙනෙක් වගේ මහා ප්‍රජාපතිය සිද්ධාර්ථ කුමාරයාව හදාගත්තා අන්තිමට මහා ප්‍රජාපතියත් මේ උතුම් ගෞතම ශාසනයේ පැවිදි වෙනවා මේ උතුම් ගෞතම ශාසනයේ පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා බුදුහාමුදුරුවෝ හදාගත්තු අම්මා පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් අම්මගේ ආදාහනය සිද්ධ කළා අම්මගේ ආදාහනය සිද්ධ කරපු මගේ බුදුහාමුදුරුවෝ පින්වත්නි අපිට පුළුවන් ද අපි කෑම කන පිඟානකට මිනි අලු දාගන්න අපිට බෑ Taman දානේ වළඳන පාත්‍රයේ අරගෙන අම්මා දවාපු සෑයෙන් අම්මගේ භස්මාවශේෂ ටික පාත්‍රයේ තැම්පත් කරගත්තා අම්මගේ භස්මාවශේෂ ටික පාත්‍රයේ තැම්පත් කරගත්තු මගේ බුදුහාමුදුරුවෝ පින්වත්නි මුළු ලෝකෙටම කිව්වා අම්මා කියන පින්වන්ත පදවියට මේ ලෝකේ උපමා ඇත්තේ නැහැ කියලා මුළු ලෝකෙටම කිව්වා අම්මා කියන පින්වන්ත සෙනෙහසට මේ ලෝකේ වචන ඇත්තේ නැහැ කියලා අම්මා සමාන කළා බුදු කෙනෙක්ට බුද්ධෝ විය මාතා අවුරුදු 100ක් කරමත තියාගෙන හැම දෙයක්ම දීලා කිසිම දෙයකින් අඩුවක් නොකර අම්මට සලකන්න කිව්වා මොනව දීලා සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න සංසාරේ කවදාකවත් පුළුවන් කමක් නැහැ කිව්වා
පුතේ කුසින් වඩා ගන්න තුරු දෝතට හොයා එලි වෙන තුරු දින ගැන්නේ එකයි දෙකයි කියා මලක් වාගේ නුඹ හදන්න හොනයි කිය කියා මටත් කලින් පුතා ඉඹලා පියා වැඩට ගියා සෙනෙහයෙන් වෙලා ගන්නේ මිරක බලා දිවා එළිය විඩා බරයි පුතේ කුස රාත්‍රියට නින්දක් නැහැ සැකය තැලෙයි කුස පුතාගේ දොල දුකට තමයි කෑම රස පුතේ පුදුම කාලයක් නේ ගෙවිච්ච දස මාස වටින මැණික් මුතු පාරදායි මාගේ පුතු කලලයක් විදිහට දරුවා කුසට ආපු දවසේ ඉඳලා අම්මා කෙනෙක් ජීවිතේ විඳින වේදනාවල් වචන කරන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. කලලයක් විදිහට දරුවා කුසේ තියන් ඉද්දි කොච්චර බඩගිනි තිබුණත් අම්මා බඩ පිරෙන්න කෑම වේලක් කෑවේ නැහැ. කුසේ ඉන්න මගේ දරු පැටියට කරදරයක් වෙයි කියලා. දරුවා කුසේ තියන් ඉද්දි අම්මා රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ කුසේ ඉන්න දරු පැටියට රස්නේ දෙනී කියලා. රෑ නිදා ගන්න ඇඳට ගියහම රෑ එළි වෙනකම් රෑ පහන් කලේ කෑලයකට. අම්මට බයයි කොට්ටෙකට හරි බඩ තද වෙලා කුසේ ඉන්න මගේ දරු පැටියට කරදරයක් වෙයි කියලා. සතියක් දෙකක් මාසයක් නෙවෙයි බුදු අම්මා දස මාසයක් ඔය කැපකිරීම කළා. ඉස්පිරිතාලේ ඇඳවියට අල්ලගෙන දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට දැනෙච්ච වේදනාව දරා ගන්න බෑ. ඒ දැනෙච්ච වේදනාව අම්මා සිනහ වෙවි දරා ගත්තේ හදවතේ තියෙන අප්‍රමාණ සෙනෙහස හන්දා. දැන් පහුගිය දවසක අපි දැක්කනේ ඇඹිලි පිටිය පැත්තේ. දැන් මෙතනින් අම්මලා දන්නව දරුවෝ හදන්න ජීවිතේ විඳපු වේදනාව. සමහර දවසට ගෙදර උයපු බත් ටිකෙන් දරුවට කණ්ඩ දීලා ඇල්ලතර ටිකෙන් බඩ පුරවගෙන දරුවෝ දිහා බලාගෙන සතුටු වුණා. මේ හැම අම්මා කෙනෙක් මෙහෙමයි. සමහර දවසට වරද තියෙන බත් ටික ඔක්කොම දරුවට කණ්ඩ දීලා අම්මේ ඔබ බඩ පුරව ගත්තේ දම්කොඩ හූරගෙන කාලා. ඒ තමයි අම්මා. මෙතන ඉන්න අම්මලාගෙන් මම ඇහුවොත් අම්මේ ඔබ ජීවිතේ දරුවෝ වෙනුවෙන් එච්චරට දුක් විඳ දරුවන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්න කියලා. හැම අම්මා කෙනෙක්ම කියනවා හාමුදුරුවනේ තොපියක්වත් බලාපොරොත්තු උනේ නැහැ. දරුවන්ට ආදරය කළේ වාසි බලාගෙන නෙවෙයි. දරුවන්ට ආදරය කළේ ලාභ බලාගෙන නෙවෙයි. මෙහෙම අම්මා කෙනෙක් මේක කියනවා.
එතකොට ඔබ හිතන්නේ ඔබ වගේම ජීවිතේ දුක් විඳලා කන්නේ නැතුව නිදාගන්න නැතුව මහ පොළවත් එක්ක පොරබදලා දරුවෝ හදලා අවසානයේ ඇඹිලි පිටි අම්මටයි තාත්තටයි මොකද්ද උනේ? දරුවන්ගේ අතින් අවසන් ගමන් යන්න උනා. ඒ අම්මා ජීවිතේ හිතන්නේ නැති වෙති කවදාවත් මගේ පුතා මම මරයි කියලා. ඔබ හිතන්න කොච්චර බලාපොරොත්තු තියාගෙන දරුවා හදන්නේ නැති. ඒ නිසා තරුණ දූල පුතාලා මතක තියාගන්න. පුතේ මේ ලෝකේ තාක්ෂණය තව අවුරුදු 1000ක් දියුණු වුණා. 100ක් 200ක් නෙවෙයි. තව අවුරුදු 1000ක් දියුණු වුණත් මේ ලෝකේ තාක්ෂණය කවදාවත් රතු පාට ලේ සුදු පාට කිරි කරන මැෂින් එකක් හදන්න බෑ. කවුද මේ මැෂින් එක හැදුවේ? අම්මා. ඇයි හදන්න බැරි? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පුතේ ඔය ගුණ හතර තියෙන්නේ අම්මා කෙනෙක් ළඟයි බුදු කෙනෙක් ළඟයි රහත් උත්තමයෙක් ළඟයි විතරයි. ඔය ගුණ හතර තියෙන්නේ බලන්නකො කොච්චර වටින සෙනෙහසක්ද කියලා. අවුරුදු 1000ක් ගියත් භෞතික විද්‍යාවට මෙත්තා හදන්න බෑ. කරුණා හදන්න බෑ. මුදිතා හදන්න බෑ. උපේක්ඛා හදන්න බෑ. ඒක හැදුවේ කවුද? අම්මා. ඒ නිසා මගේ අම්මා මේට අවුරුදු 3කට කලින් මිය ගියා. අවුරුදු 52කින්. පුතේ අදටත් අම්මා නැති අඩුව ජීවිතේ මකන්න පුළුවන් කමක් නැහැ. අම්මා දීපු ආදරය මේ ලෝකේ කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නැහැ. අම්මා දීපු සෙනෙහස මේ ලෝකේ කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අම්මා කියන්නේ බුදු කෙනෙක්. දවසින් දවස දරුවෝ ගිහිල්ලා අම්මව මහපාරේ තනි කරනවා. මහලු මඩමේ තනි කරනවා. මම දැකලා තියෙනවා ගේ පිටිපස්සේ පිළිකන්නේ මඩුවක තමන්ගේ අම්මව තනි කරපු දරුවෝ. එහෙම සමාජික කුසට නොකා බඩගින් නිදගෙන අපේ බඩ පුරවපු neතට නින්දක් නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු අම්මගේ මුළු ජීවිතේම මහ පොළවට දිය කරලා දරුවෝ හින්දම වයසට ගියපු අද මෙතන බණ අහන පින්වන්ත හැම අම්මා කෙනෙකුටම ඔබේ අම්මට මගේ අම්මට නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා චිරජීවනයේ ලැබේවා මේ උතුම් ගෞතම සාසනය තුල නිවන් දකින්ට පින්වන්ත මව්වරුනි මෙපින් හේතු වාසනා වේවා කියන පැතුමින් මෑණියන්ට වන්දනා කරන්න ගාථාව කියලා දස මාසේ උරේ කත්වා දැන් සෙනෙහසින් අම්මව සිහි කරගෙන මේ හැම කවියකම අවසානයේ හඬ නගලා අම්මට සාදුනාද පවත්වමින් පින් දෙමු. ජීවිතයේ ආඳුරුලෙනේ ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනෙහ ගාඟුල අම්මා ඔබත් මාමත් වන්දින පුදන එකම පැතුම අම්මා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නැලුම් මාලට පෙතිසියයක්
ලැබුණේ කොහොම අම්මේ මහනෙල් මල් නිලට හැරුණේ මොන පිනටද අම්මේ ඔබේ රතුලේ කිරට හැරුණේ සෙනෙහසටද අම්මේ මෙතෙබුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ මෙතෙබුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ තරු දහසක් පායන රැ පුන් සඳ මගේ අම්මා පනනාල රැක ගන්නට මට හුස්ම පොදයි අම්මා මහන වෙලා බාන කියන්න කටහුරු කළ අම්මා මෙතෙබුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙතෙබුදුන් පාමුලදී නිවන් දකින් අම්මා බුදුන් පවා පිදුම් කරන මව් පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගියසේ හසුන කරා පූජනීය මගේ අම්මේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා හැදුවේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මවුර දරා මෙලොවට බිහි කරන විට අම්මා හෙළුවේ නැත දුක් වී කඳුළු කැට සෙනෙහස කැටි කෙරුව සතුටෙන් පපුව යට අම්මේ ඔබේ සුවඳ පාර සතු මාලකේ මට අම්මාලය කිරට හැර වූ මගේ අම්මා කඳුළු සායුරක් කළ මගේ අම්මා සෙනෙහසේ උල්පත
මාගේ අම්මා බුදු වෙන්න මාගේ ආදර අම්මා බුදු වෙන්න මාගේ ආදර අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී. පින්වතුනි අම්මා අපේ ලෝකේ සඳ වෙනකොට තාත්තා මුළු ලෝකෙම එළිය කරපු හිරු බවට පත් වුණා. පියසෙනේ හසට කවුගීලිය වුණා මදි. අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ. පුදුමයි පුතුනි කිම මගෙලේ කිරිනවුනි. කාගෙනද එහෙම අහලා තියෙන්නේ? තාත්තගේ සෙනෙහස ගැන. පින්වත්නි තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ මහා ගොඩක් කවි ගීත ලියන්න බැරි වුණා. අම්මා වගේ දස මාසයක් කුසේ තියාගෙන දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න බුදු තාත්තට බැරි වුණා. රතු පාටලේ සුදු පාට කිරිකර දරුවන්ට පොවන්න මේ ලෝකේ තාත්තලට බැරි වුණා. හැබැයි අම්මගේ ආදරේ ළඟ තාත්තගේ ආදරේ දෙවෙනි උනේ නැහැ. අම්මගේ ආදරේ ළඟ තාත්තගේ ආදරේ පරාද උනේ නැහැ. සිනාසෙන්න පාර තනූ දුක උසුලාගෙන දරා ගණ්ඩ කියා දීපු අප්පච්චි පන. පින්වතුනි තාත්තා කියන්නේ දරා ගන්නවට ජීවිතේ නැති බැරිකම් ප්‍රශ්න ගැටලු වගහිඟකම් මේ හැම දෙයක්ම තනියම දරාගෙන දරුවන්ට පේන්න hina උනේ තාත්තා. ඒ නිසයි බුද්ධෝ විය පිතා තාත්තත් සමාන කළා බුදු කෙනෙකුට. අවුරුදු 100ක් කරමත තියන් සැලකුවත් දාඩියවල ණය ගෙවන්න බෑ කිව්වා. මෙතන බණ අහන තාත්තලගෙන් මම ඇහුවොත් ඔබට මේ ලෝකේ වටින්නේ මොනවද කියලා? හැම තාත්තා කෙනෙක්ම කියනවා හාමුදුරුවනේ දරුවන් තරම් මට මේ මහ පොළවේ වටින වස්තුවක් ඇත්තේ නැහැ. දරුවෝ තරම් මට මේ මහ පොළවේ වටින සම්පතක් ඇත්තේ නැහැ. ඒ වෙනුවෙන් කොච්චර දුක් විඳද? ඒ වෙනුවෙන් කොච්චර කැප කළාද? පහුගිය දවසක මම ඉන්න පන්සලට කෑම ටිකක් කන්න තාත්තා කෙනෙක් ආවා. මේ තාත්තා පන්සලට ඇවිදින් කෑම ටික කාලා ඉවර වෙලා මම තාත්තගෙන් ඇහුවා තාත්තට සලකන්න දරුවෝ එහෙම නැද්ද පන්සලට කෑම ටිකක් ඉල්ලගෙන ආවේ කියලා. තාත්තා අඬා මට කියනවා හාමුදුරුවනේ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මීට වසර 2කට කලින් මගේ නෝනා මිය ගියා. දුවයි පුතයි දෙන්නම විවාහ වෙලා මම ජීවත් වෙන්නේ පුතාගේ ළඟ. හාමුදුරුවනේ මම වැඩ කළේ අහවල් ලීමෝලේ. මගේ රස්සාව කොටන් කරගහපු එක. කොටන් කරගහලා දරුවෝ දෙන්නට මඩුපාඩු කරන්නේ නැතුව හොඳට ඉගෙනුවා. බඩගින් ඉන්නති අප්‍රමාණ දරුවෝ දෙන්නගේ බඩ පුරවන්නේ. හාමුදුරුවනේ මම පන්සලට කෑම ටිකක් ඉල්ලගෙන ආවේ. පුතා ගෙදරින් මට කන්න දෙන්නේ නැහැ. මං ඇහුවා ඒද කියලා. රස්සාවකට ගිහිල්ලා හම්බ කරන් එන්නලු එහෙම උනොත් කන්න දෙන්නත්. තාත්තා අඬා කියනවා හාමුදුරුවනේ පුතා වැලිගම හෝටලයක මැනේජර් කෙනෙක්.
කියනවා රස්සාවකට ගිහිල්ලා හම්බ කරන් එන්නලු කන්න දෙන්න. ඕවා අරුමයක් නෙවෙයි. තාත්තව ඝාතනය කරන්න අම්මව ඝාතනය කරන දරුවෝ ඉන්න සමාජයක්. එහෙම සමාජක ඕවා අරුම නෙවෙයි. මට අර තාත්තා කතාව ඇහුවට පස්සේ දුක හිතුනේ තාත්තා ගැන නෙවෙයි. දුක හිතුනේ අර පව්කාර දරුවෝ දෙන්න ගැන. අර තාත්තා ඉල්ලන්නේ යාන වාහන නෙවෙයි, රාජභෝජන නෙවෙයි, මහා මන්දිර නෙවෙයි. ඒ තාත්තා ඉල්ලන්නේ ගෙදර හදන පොල් සම්බලුයි බතුයි හරි කාලා දරුවන්ගේ ළඟ සතුටින් මැරෙන්න. ඒකේ තාත්තට නැති වෙලා. අස්පනා පිටේ තාත්තට ඒක නැති වෙලා. එහෙම සමාජිකයි පින්වත්නි අපි ජීවත් වෙන්නේ. උදේ පාන්දර 3ට 4ට නැගිටලා ඇල්වතුර ටිකෙන් කහට කෝප්පෙන් බඩ පුරවගෙන තාත්තලා ගෙදරින් පිට වුණේ දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න. වෙන මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනෝර වැස්සේ තෙමි රස්සාවල් කරේ දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න. වෙන මොකුත් තාත්තලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා කුසට නොකා බඩගින් ඉඳගෙන අපේ බඩ පිරෙව්වේ තාත්තා. නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන්ම ජීවිතේ කැපකලේ තාත්තා. මුළු ජීවිතේම මහ පොළවට දන් දීලා දරුවෝ හන්දම වයසට ගියේ තාත්තා. ඒ තාත්තව සිහි කරගනිමු. අද මෙතන බණහන පින්වන්ත හැම තාත්තා කෙනෙකුටම ඔබේ තාත්තට මගේ තාත්තට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිරජීවනය ලැබේවා. මේ උත්තම ගෞතම ශාසනය තුල නිවන් දකින්ට පින්වන්ත පියවරුනි මේ පින් හේතු වාසනා වේවා කියලා ගාථාව කියන්නේ උද්දිකාරෝ ආලිංගිත්වා. ඔය විදිහටම බැඳගෙන මේ විදිහට කවි කියමින් පින්වන්ත තාත්තට පින් දෙමු. හැන්දෑවට මල් වැට ළඟ මට එන්නයි කියා පුතේ අන්න ආර බලන්න අම්බිලියෝ කියා පුංචි කාලේ මහඬත් දෙ නැලවූ මගේ පියා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙත බුදුන් පාමුලදී නිවන් දකින් පියා සිනාසෙන්න පාරතෙනු දුක උසුලාගෙන දරාගන්න කියා දීපු අප්පච්චි පාන මගේ ලෝකේ වීරයානි මතු බුදුවනු මැන ඔබේ පා මුල පියාණනි තබා වන්දිමි දාන ඔබේ පා මුල පියාණනි තබා වන්දිමි දාන තරු දහසක් පායන රැ පුන් සඳ මගේ පියා පනනාල රැක ගන්නට මට හුස්ම පොදයි පියා
පියවර පියවර පාසා සෙවණැල්ලයි පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා බුදුන් පාවා පිදුම් කරන පිය පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කරා පූජනීය මගේ තාත්තේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා ඇසට නින්ද ඇතිව නොවේලු මා හැදුවේ පියා කුසට ආහාර ඇතිව නොවේලු මා හැදුවේ පියා කයට නියම සැප නොගෙනලු මා හැදුවේ පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා අතකින් දරා ගෙන දරුවන් පොඩි කාලේ ගෙමි දුල පුරා ඇවිදිතේ පෙන්නතේ ආලේ මතකයි වඩා ගෙන දනගේ හැටි සාලේ දෙවියා නුඹයි ජීවය නම් දේවාලේ දෙවියා නුඹයි ජීවය නම් දේවාලේ රැකවරණයට සෑම විට සිටේ පියා නෙනි දිවර මුරට සිටියෙත් ඇති දයා වෙනි විඳි දුක් නිමක් නැත දුක් මැද සිනා සුනි නිවන් දකිනු මන ආදර පියා නෙනි නිවන් දකිනු මන ආදර පියා නෙනි නිවන් දකිනු මන ආදර පියා නෙනි පින්වත්නි බොහොම ලස්සන පින්කමක් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. අයං වස්සාන කාලෝ මේ උතුම් වස් කාලය. මේ කාලේ තමයි පින්වත්නි අපිට පින් කරගන්න පහසුම කාලය. බොහොම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් මේ උතුම් පින්බිමට ඇවිදින් බොහොම වටින පින්කමකට සවන්පත් යොමු කරන්නට යෙදුණා. විදේශගත වෙන්න රසිකා මහත්මියගේ ආදරණීය දුවණිය වන උමේෂා සිව්වන්ති දුවණිය විසින් අපිටත් ආරාධනා කරලා
මේ පින්කමට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුණා. එතුමියගේ මූලික කර්මුණ බලාපොරොත්තුව තමයි පතිරණ පියතුමා රසිකා මෞතුමිය මිනුජ ලක්ෂාන් ආදී අභිලාෂ් චූටි පුතා සුනිල් මල්ලි ඇතුළු සහෝදර සහෝදරයන් ඇතුළු දරු පිරිසට ආශිර්වාද කරන්නට, ඒ වගේ මිය පරලොව ගියපු KU බස්තියෙන් පියා UK නැන්සි නෝනා මව, ඒ වගේම අවුරුදු 2කට පෙර හදිස්සියේ මිය ගියපු අයියවන ලීලාරත්න, KU රත්නාවති, KU බන්දුපාල, KU චන්ද්‍රා මල්ලිකා, RD පියසේන, ඒ වගේම තමයි ආච්චි බන්දුවාච්චි සමී ජයමාන්න සීයා, ඒ වගේම බීජන් හාමි ඇතුළු සියලු ඥාතීන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම පතිරණ මහත්මයාගේ පියා චාල්ස් නංගි රේණුකා ඇතුළු මියගිය හැමෝටම පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම තමයි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන KU තිසරණ සඳුනුවන් පුතණුවන්ට ආශිර්වාද කරන්නට, දීනිය තිසරදී සඳදේවි දුවණේට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, බණ අහන්දාව පින්වත් ඔබටත් විහාරාධිපති නායක හාමුදුරුවෝ ඇතුළු ගම්වාසී හැමෝටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මූලික කර්මුණු අභිලාෂයන් කරගෙන බොහොම ලස්සන පින්කමක්, ධර්ම දානමය පින්කමක් සිද්ධ කරමින් නිමාවට පත්වන්නට යෙදුණා. ඉතින් බොහෝමත්ම සද්භාවයෙන් ගෞරවයෙන් යුක්තව උමේෂා සෙව්වන්ති දුවණියේ විදස්ගත විඳගෙන අපිටත් ආරාධනා කරලා හාමුදුරුවනේ මේ පින්කමට වැඩම කළා පින්කම සිද්ධ කර දෙන්නට කියලා බොහෝම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ සිද්ධ කරගත්ත සියලු පින් රසිකා මහත්මිය, ඒ වගේම පතිරණ මහත්මයා ඇතුළු උමේෂා සෙව්වන්ති දුවණිය ඇතුළු පවුලේ පින්වතුන්ගේ නමින් මියගිය KU බස්තියෙන් සීයා, UK නැන්සනෝන මව, ඒ වගේම තමයි මිය පරලොවගේ අයියවන් ලීලාරත්න අයියා, KU රත්නාවති, KU බන්දුපාල, KU චන්ද්‍රානි මල්ලිකා, RD පියසේන ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම බන්දු ආච්චි සමී ජයමාන්න සීයා, ඒ වගේම බින්චි හාම ඇතුළු විචන් හාම ඇතුළු පවුලේ නමින් මිය පරලොවගේ සියලු දෙනාටත්, ඒ වගේම චාල්ස් සීයා, පියා රේණුකා නංගි ඇතුළු මියගිය ඇත්තු හැමෝට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අපි හැමෝගෙම නමින් පින් බලාපොරොත්තු වෙන මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ භවගමන සුවපත් වෙලා උත්තම නිවනින් සැනසෙත්වා කියලා පින් දෙන්න. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් දෙන්න ආකාසට්ඨා ච බුම්මට්ටා. සිදු කරගත්ත රැස් කරගත්ත සියලු පින්වල අනුහසින් දලදා හාමුදුරුවන්ගේ, ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ බුද්ධාදී රත්නත්‍රයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මජ්ක්‍ධිමාරාම මහා විහාරයේ පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති පාන්දර තොටමුණේ ප්‍රධාන සංඝනායක පින්වත් අපේ ගෞරවනීය පොහොත්තර මුල්ලේ රේවත නායක හාමුදුරුවන් වහන්සේට මේ පින් ආශිර්වාදයක් වේවා. නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන්නේ වගේ. ඒ වගේම විදේශගත විඳගෙන මේ පින්කමට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන රසිකා මහත්මියගේ ආදරණීය දුවණිය වන උමේෂා සෙව්වන්ති දුවණියට මේ පින් විශේෂයෙන්ම ආශිර්වාදයක් වෙලා ඒ දුවණියගේ රැකිරක්ෂා කටයුතු සියල්ලක්ම සඵල කරගෙන නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසරි සම්පත් උදා කරගෙන වාසනාවන්ත ජීවිතයකට පින්වන්ත ජීවිතයකට උමේෂා සෙව්වන්ති දුවණියට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන්නේ. වගේම තමයි පතිරණ පියතුමා රසිකා මෞතුමිය මිනුජය ලක්ෂාන් සහෝදරය ආදී අභිලාෂ් සහෝදරි චූටි පුතණුවන් සුනිල් මල්ලි ඇතුළු සහෝදර සහෝදරියන් හැමෝටම මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ පවුලේ ඇත්තන්ගේ ජීවිතවලට ලන් වී එළඹී තිබෙන්නා වූ ඒ රාෂ්ටක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරු කරගෙන නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දිගාසරි සම්පත් උදා කර ගන්නට මේ උත්තම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන්නේ. ඒ වගේම තමයි බණ අහන්දාව පින්වන්ත ඔබටත් මේ පින්කම් වලට ආශිර්වාද කරපු උදව් උපකාර කරපු හැමෝටම ඔබ අපි හැම දිනාටම මේ පින් ආශිර්වාදයක් වෙලා නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිර ජීවනය ලැබේවා. ගම්වාසී සිව් පේරුවේ හැමෝටම පින්බර ජීවිත ගත කරන්න මේ උත්තම පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.
අවසන අපි මේ ලෝකයට බිහි කළ දෙමාපියන්ට දැස පෑදූ ගුරුවරුන්ට මියගිය ඥාතීන්ට සිළුම දෙවියන්ට අපි හැමෝටම සසර මඟ කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා වැඳ ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. Bang.